සුබ දවසක් ඔයාලට. ඉතින් මට හිතුණා අපතේ යන දෙයකින් රසම රස ලස්සන රෙසිපි එකක් කරන්න. ගෙදර වත්තේ ජම්බු ගහක ජම්බු පිරීලා තිබුණා. ඉතින් මම හිතුවා එකකින් ලේසියෙන්ම රසම රසට ජුජුබ්ස් ටිකක් හදන්න. ජුජුබ්ස් කන්න ඉතින් අපි හැමෝම ආසයිනේ. ජම්බු ටිකක් කඩලා අරගෙන හොඳට සෝදලා මේ විදිහට උඩ කොටස විතරයි මම මේකට පාවිච්චි කරන්නේ. මැද කොටස ගන්න එපා. බලන්න මේක ලස්සන පාට. ඊට පස්සේ මම මේ ටික බ්ලෙන්ඩර් කප් එකට මේ විදිහට එකතු කරගෙන වතුර පොඩ්ඩක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ටික මේ විදිහට හොඳට පෙරා ගන්න. දැන් මම මේකට ස්ට්‍රෝබෙරි ජෙලි පවුඩර් ටිකක් හා ජෙලටින් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්න. ඊළඟට මම මේක පෑන් එකකට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට සීනිත් එකතු කරගන්නවා. දැන් මේක මේ පදම එනතුරු හොඳට උණු කරගන්න. ඔන්න දැන් පදම හරි. දැන් මේක ලිපෙන් අයින් කරගන්න. ඔන්න මන් ළඟ තියෙනවා විවිධ හැඩයෙන් යුතු සිලිකන් මෝල්ඩ්ස්. ඔයාලට කැමති හැඩයක් තෝරගන්න පුළුවන්. ඊළඟට හදාගත්තු ජුජුබ්ස් මිශ්‍රණය මේවට දාගෙන පැය දෙක තුනක් ෆ්‍රිජ් එකේ තියාගන්න. මේ පැය දෙක තුනකට පස්සේ බලන්න දැන් හොඳට මේවා සෙට් වෙලා තියෙනවා. සිලිකන් මෝල්ඩ්ස් නම් මේක ගලව ගන්න හරියම පහසුයි. හැඩය ලස්සනටම එනවා මේ විදිහට. ඊළඟට මේ විදිහට ජුජුබ්ස් ටික ගලව ගන්න. දැන් ගලවගත්තු ජුජුබ්ස් ටික මේ විදිහට සීනි වලින් දවට ගන්න. බලන්නකො ලස්සන පාට. ඇත්තටම කඩෙන් ගන්න ජුජුබ්ස් වලට වඩා මේ විදිහ හරීම රසයි. හරීම පොඩි වෙලාවක් තමයි මේ ටික හදන්න මට ගියේ. ඒ වගේම ගෙදර හදාගත්තාම හරීම පිරිසිදුයි. අපතේ යන දෙයකින් මේ විදිහට රසවත් කෑමක් හදලා ගෙදර අයට රස විඳින්න දෙන්න පුළුවන් නම් කොච්චර අපූර්වයිද?